හරි. අපි අන්තිම පහ මේ මතක පහ. තුෂාර ගල්ලස්සගේ ගල්ලස්ස අයියා ගලා අයියාව මට හම්බ වෙන්නේ වෙනම විදිහකට. මම A level එහෙම ඉවර කරලා එහෙම නැත්නම් අපි අර කියන්නේ අර ඇටෙන් පොත්තෙන් යන කාලේ වගේ කාලේ අපේ ඇඟාස්සේ කොහොමද ඉඳලා තියෙනවා විකල්ප මිනිස්සෙයි. ඒ කියන්නේ අර හැමෝම කරන දේවල් කරන්න නෙවෙයි පොඩි වෙන රහක වැඩක් කරන්න ඕනි කියන එක ඒ දර්ශන තිබ්බා. ඒකට තේරුමක් නැහැ මොනවා හරි එකක්. ඊට පස්සේ හැමෝම දුන ට්‍රැක් කියන්නේ වෙන ට්‍රැක් එකකුත් ඇති කියලා හිතන කාලේ එහෙම තියෙද්දි මට හම්බ වෙනවා Facebook එකේ සහ ගම්පල ටවුන් එකේ පොඩි අඳින පල්දරි විදිහත් චුට්ටක් වෙනස් කියන්නේ මේ අපි දකින විදිහත් එක්ක සාපේක්ෂව මට ඒ දවස්වල හිතෙන්නේ නෑ වෙනස් ලිලන් ෂර්ට් එකක් කියනදලා කරාම්බුවක් දාලා ගොන්ඩේ වවලා එහෙම ඉන්නවා පොර රැඩිකල් වැඩ ටිකක් කරනවා මිනිස්සුත් එක්ක ඉන්නවා මිනිස්සු උදව් කරනවා ඔබ තියෙද්දි මේ ඒ දවස්වල මේ ප්‍රොජෙක්ට් එකක් කරා මිනිස්සු වෙනුවෙන් මනුස්ස දෙවිවරු කියලා එඩි කරේ ඉස්කෝලවලට උදව් කරන එක. එහෙනම් මට මතකයි අපි ඉස්කෝල 13ක් 14ක් විතර වගේ වෙනකම් මම ඒකේ ක්‍රියාකාරී විදිය මාර ලොකුවට මේ ඒ වැඩේ ගියා. කියන්නේ අපි පුළුවන් විදිහට දේවල් එකතු කරලා ඩොනේට් කරනවා ඉස්කෝලවලට. ඒක ඉස්කෝලේකට අපි ඒ ඉස්කෝලේ මට නම මතක නෑ සපත්තු 200ක් විතර වගේ දුන්නා. ඒ සපත්තු කුට්ටන් 200ක් දෙනකොට එක ළමෙක් හිටියා ඒ ළමයා කවදාවත් සපත්තු දාලා නෑ. ඒ ළමයා එදා තමයි ඉස්සරහම සපත්තු දෙකක් කියන්නේ එක්ස්පීරියන්ස් කරන්නේ. ඒවා හරි සතුටු හිතෙන වැඩ. ඒ වගේ වැඩත් එක්ක තමයි ගලායියා හම්බ වෙන්නේ. ගලායියා ඉතින් මේ ඒකත් එක්ක ඒ දවස්වල ලියනවා. ගලායියාගේ ආදරණීය මැඩම් පොත කියවලා මට කාලයක් ආසාවක් තිබ්බේ ඒකින් ෂෝට් ෆිල්ම් එකක් කරන්න. ඇත්තටම මම නැතත් වෙන කවුරු කෙනෙක් හරි කරනවා නම් මරුම ස්ක්‍රිප්ට් එකක් ආදරණීය මැඩම් පොත. ඒ කියන්නේ ඒක පොතක නෙවෙයි තියෙන්නේ ෆිල්ම් එකක තියෙන්නේ. කියන එක මම අදටත් හිතන්නේ. ඊට පස්සේ එයා තව සාහිත්‍ය නිර්මාණ ගොඩක් කරා. මේ අර මම ආසයි මේ විකල්ප මිනිස්සයා. අර මොකුත්ම දර්ශන මතවාදයක් නැති අවස්ථාවක මං වගේ එකෙක්ට තවත් මං වගේ උන් ඉන්නවා නේද මේ ලෝකේ කියලා ගම්පල දකින්න හම්බුන මිනිස්සෙක් කියලා. මේ ඒකත් එක්ක එයාගෙන් මම දේවල් ඉගෙනත් ගත්තා. ඒ කියන්නේ ඇකඩමික් නෙවෙයි නොන් ඇකඩමික් දේවල් ගොඩක් ඉගෙන ගත්තා සහ එයාත් එක්කම දේවල් ගොඩක් ෂෙයා කරගෙන තියෙනවා. සහ එයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මගේ ඇස්සේ අර විකල්ප මිනිස්යාව අවුස්සලා ගන්න පුළුවන් උනේ ඒ වගේ මිනිස්සු හිටපු නිසා ඒ කාලේ. නැත්තම් මම සමාජයට සාම්ප්‍රදායික පාරක් අස්සේ යන තවත් එක මිනිස්සෙක් විතරක් වෙන්න පුළුවන්. මම කියන්නේ මම සම්පූර්ණයෙන්ම විකල්පයි රැඩිකල් කියලා. එහෙම නෙවෙයි. ඇතුලේ තියෙන විකල්ප අදහස් ටික රැඩිකල් අදහස් ටික වෙන්න පුළුවන්, වෙනස් දේවල් ටික වෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රිටිකල් තින්කින් වෙන්න පුළුවන්, රැඩිකල් තින්කින් වෙන්න පුළුවන්. මේ දේවල් ටික ගන්න එක්කෙනෙක් හිටියේ නෑ ඒ කාලේ මට. මම ඒක දැක්කේ මම පොඩි කාලේ ගලායියගේ. ඉතින් ගලායියේ ඒකට තැන්ක් යූ වරක්. ඉතින් සර් තව මතක තියෙන්නේ 4යි. තව තියෙන්න පුළුවන්. මෙතන නැති මතක. නැති මතක කියන්න බැරි මතක සහ එහෙම මතක තියෙන්න පුළුවන්.